සුබ දවසක්. ඉතින් ඔන්න ඉතින් අදත් අපි ගොඩාක් රසවත් කෑමක් තමයි හදන්න යන්නේ. මුලින්ම ඔයගොල්ලෝ බටර් ග්‍රෑම් 225කට අයිසින් සීනි ග්‍රෑම් 250ක් දාගෙන හොඳට ක්‍රීම් කරගන්න ඕනේ. ඊළඟට අපි ජෙලටින් ටික ඩබල් බොයිල් කරගන්න තමයි යන්නේ. ජෙලටින් තේ හැඳි 2කට උණු වතුර මේස හැඳි 2ක් දාලා හොඳට දිය කරගන්න ඕනේ. ඊළඟට ජෙලටින් වලට කොකෝ පවුඩර් මේස හැඳි 3ක් 4ක් වගේ එකතු කරගන්න ඕනේ. චොක්ලට් පවුඩර් ටික හොඳට කලවම් වුණායින් පස්සේ අපි කලින් හදාගත්තු බටර් අයිසින් මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ. මිශ්‍රණය හොඳට ක්‍රීම් කරගන්න ඕනේ. මේ වෙලාවේදී ඔයගොල්ලෝ අපේ මිශ්‍රණයට කිරි ටිකකුත් එකතු කරගෙන හොඳට ක්‍රීම් කරගන්න ඕනේ. වීදුරු බෝල් එකක් අරගෙන කලින් සාදාගත්තු මිශ්‍රණයෙන් ටිකක් මේ විදියට හොඳට ඇප්ලයි කරගන්න ඕනේ. මේ වෙලාවේදී ඔයගොල්ලෝ චොක්ලට් බිස්කට් අරගෙන කිරිවල හොඳින් පොඟවලා කලින් ඇප්ලයි කරගත්තු අයිසින් මිශ්‍රණය උඩින් ලස්සනට තියාගන්න ඕනේ. නැවත වරක් අපේ අයිසින් මිශ්‍රණය අරගෙන බිස්කට් උඩින් හොඳට අතුර ගන්න ඕනේ. මේ වෙලාවේදී ඔයගොල්ලෝ තියෙනවන රෝස් කරගත්තු කජු කිහිපයකුත් පොඩියට කපාගෙන අපේ මිශ්‍රණය උඩින් දාගන්න. නැවත වරක් කිරිවල පුඟුවාගෙන බිස්කට් ලේයර් එකක් අතුරා ගන්න ඕනේ. නැවත වරක් අයිසින් මිශ්‍රණය මේ විදියට අතුරා ගන්න ඕනේ. අපේ අයිසින් මිශ්‍රණයයි බිස්කට් ටිකයි ඉවර වෙනකම්ම ඔයගොල්ලෝ මේ විදියට අතුර ගන්න ඕනේ. අන්තිමේටම අපේ අයිසින් මිශ්‍රණය උඩින් අතුර ගන්න ඕනේ ලස්සනට. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ විදියට කොකෝ පවුඩර් ටිකකුත් ලස්සනට දාගන්න උඩින්. මේ වෙලාවේදී මම කපාගත්තු කජු ටිකකුත් අපේ චොක්ලට් බිස්කට් පුඩිම උඩින් ලස්සනට අතුර ගන්නවා.
ඊට පස්සේ අපේ බිස්කට් පුඩින් එක ඕගොල්ලෝ ශීතකරණයේ දාගන්න ඕනි පැය භාගයක් විතර හොඳින් මේක සෙට් වෙන්න. දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ රසම රස බිස්කට් පුඩින් එක පිළිගන්වන්න. ඇත්තටම මේ පුඩින් එක හරිම රසයි. අනිවාර්යෙන්ම ඔයගොල්ලොත් හදලා බලන්න. එහෙනම් ඉතින් සුපුරුදු පරිදි මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමින් බලාපොරොත්තු වෙයි. අදට මම ඔයගොල්ලන්ගෙන් සමුගන්න. ගිහින් එන්න. ටේක් කෙයාර් බයි.